පේරු රාජ්‍ය මානව ඉතිහාසය පිළිබඳව ඉතාමත් කුතුහලය දනවන පුරාවිද්‍යාත්මක වටිනාකම් රැසක් සහිත රටකි. ශිෂ්ටාචාරය මොකේ ශිෂ්ටාචාරය පමණක් නොව අසාමාන්‍ය හිස් සහිත පරකාස් ශිෂ්ටාචාරයද පැවතුනේ පේරු රාජ්‍යයේය. එපමණක් නොව අප අද සාකච්ඡා කිරීමට සූදානම් වන ලොව පුරා සිටින විවිධ වූ පුරාවිද්‍යාඥයන් තුළ විශාල කුතුහලයක් සහ ගැටලු රාශියක් ඇති කිරීමට සමත් වූ පෘථිවියේ තිබෙන තවත් එක් අවිරහස් ස්ථානයක් ලෙස හැඳින්විය හැකි නස්කා රේඛාද පිහිටා තිබෙන්නේ පේරු රාජ්‍යයේය. නස්කා රේඛා යනු පේරු රාජ්‍යයේ ලීමා නුවර සිට කිලෝමීටර 400ක් පමණ දුරින් දකුණු ප්‍රදේශයට වන්නට පිහිටා ඇති කාන්තාර ප්‍රදේශයෙහි ඇති භූලිපි සමූහයකි. මෙම භූලිපි ක්‍රික් පුල් 500 සහ ක්‍රික් තත්පර 500 අතර කාලය තුල මිනිසුන් විසින් නිර්මාණය කරන ලද ඒවා වේ. මෙම භූලිපි නස්කා ශිෂ්ටාචාරය යටතේ නිර්මාණය වූ ඒවා ලෙස සැලකේ. නස්කාවරු කුඹල් හා රෙදිපිලි කර්මාන්තයට දස්කම් පෑ පිරිසක් ලෙස ප්‍රචලිතව තිබුණද අද වන විට නකා ශිෂ්ටාචාරය වඩාත් කතාබහට ලක්වන්නේ මෙම භූලිපි හේතුවෙනි. ලොව මත නිර්මාණය කර තිබෙන විශාල ජ්‍යාමිතික හැඩ සහ සත්ව රූපයන් ඇතුළත් මෙම භූලිපි පැහැදිලිව රූපයක් ලෙස දක්නට ලැබෙන්නේ ගුවන්විදුලි පමණයි. බොහෝ රේඛා ඍජුව දිවෙන රේඛා වන අතර සතුන්ගේ රූප සහ ජ්‍යාමිතික තත්පර 100ක් අතර ප්‍රමාණයක් තුල විහිදී පවතී. සියලුම රේඛාවල ඒකාබද්ධ දිග කිලෝමීටර 1300ක් වන අතර මේවා වර්ග කිලෝමීටර 52ක ප්‍රදේශ ආවරණය කරමින් නිර්මාණය කර ඇත. මෙම රේඛාවල ගැඹුර අඟල් තත්පර 4ක් තත්පර 6ක් අතර ප්‍රමාණයක් ගන්නා අතර රේඛාවල පළල අඟල් තත්පර 12ක් වැඩි තත්පර 6ක් අතර ප්‍රමාණයක් ගනී. රේඛා සානුවක් තුළ පිහිටා තිබීම නිසා සහ වියලි සහ සුළං රහිත ස්ථාවර දේශගුණයක් පැවතීම නිසා ස්වාභාවිකවම සංරක්ෂණය වී තිබේ. ඈතකාලීනව ඩ්‍රෝන යානා භාවිතයෙන් නව රේඛා තත්පර 80ක් තත්පර 100ක් අතර ප්‍රමාණයක් සොයාගෙන ඇති අතර තවත් සොයා නොගත් රේඛා තිබිය හැකි බවටද පුරාවිද්‍යාඥයන් අදහස් පළ කරනවා. ලෝකයට තවමත් අභිරහසක් වූ මෙම නස්කා රේඛා එහෙමත් නැත්නම් භූලිපි සම්බන්ධයෙන් නිශ්චිත අදහසක් දක්වන්නට මේ වන තෙක් කිසිම පුරාවිද්‍යාඥයෙක් හෝ පර්යේෂකයෙක් සමත් වී නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් විවිධ පුරාවිද්‍යාඥයන් එකිනෙකට වෙනස් මත පළ කර තිබෙනවා. මුල්වරට මේ පිළිබඳව මතයක් ඉදිරිපත් කළේ 1927 දී පේරු ජාතික පුරාවිද්‍යාඥයෙක් වන ටෝරිබයෝ මෙජියාසෙස් විසිනි. 1930 දී මෙම ප්‍රදේශය තුළ ගුවන් ගමන් වැඩිවීමත් සමග නස්කා ලයින්ස් පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය වැඩි වශයෙන් යොමු වුණා. මහාචාර්ය ඇන්තනී ඇවේනිගේ මතය වන්නේ මෙම රේඛා නස්කාවරුන් විසින් නිර්මාණය කර දන දින දර්ශනයක් ලෙස හෝ භූගත ජලය සොයා ගැනීමට හෝ කඳුකර දෙවියන්ට සම්බන්ධ බවයි. මෙම මතයට සමාන මතයක් ඉදිරිපත් කරමින් මාක්ස් වයින්ඩර් හා ඩේවිඩ් ජොන්සන් හා අය පවන්නේ මෙම රේඛා දිග සහත ජලය ගලාගෙන යන මාර්ගය දැක්වෙන. මෙම කාන්තාර ප්‍රදේශය සැලකෙන්නේ පෘථිවියේ තිබෙන වියලිම ප්‍රදේශ අතරින් එකක් ලෙසයි. එසේනම් ශාකයක් හෝ නොවැවෙන මේ කාන්තාර ප්‍රදේශයේ අතීතයේදී කෘෂි කර්මාන්තය පැවතුණා යැයි. ලෝකයේ පැවතුණු අනෙක් ශිෂ්ටාචාරවල මෙන්ම නස්කා සහ ඉන්කා ශිෂ්ටාචාරවලත් රත්රන් ලබා ගැනීම උදෙසා අහසින් පැමිණෙන දෙවිවරු පිළිබඳව සඳහන් වෙනවා. ඒ අනුව මෙම රේඛා එම අහසින් පැමිණෙන දෙවිවරු උදෙසා නිර්මාණ සිටීමට හැකිද යන්න ගැටලුවකි. එම නිසා භූගත ජලය ගලා යන මාර්ග පෙන්වීම සඳහා මෙවැනි දහස් ගණන් රේඛා බිහි වූ බව විශ්වාස කිරීමට අපහසුය. ඒවා බව ජනශ්‍රැති පර්යේෂකයන් පවසනවා.
ඒ වගේම මෙහි ඇති රූප සටහන් වලින් ඔබට ගොස් තවත් කාරණාවක් පිළිබඳව කතා කළහොත් අති විශාල ගුවන් පතයකට සමානව නිර්මාණය කර තිබෙන ස්ථානය පිළිබඳවද විශාල ගැටලුවක් තිබෙනවා. පවසන්නේ මෙම රේඛා සහ අභ්‍යවකාශය අතර යම් සම්බන්ධයක් පවතින බවයි. එනම් සූර්යයාගේ ගමන් මාර්ගය, විවිධ වැදගත් තාරකාවල ගමන් මාර්ගය හා ග්‍රහ ලෝකවල ගමන් මාර්ග පිළිබඳව මෙම රේඛා මගින් නිරූපණය වන බවයි. මෙම රූප අතර තිබෙන මකුළුවෙකුගේ රූපය සහ වඳුරෙකුගේ රූපය මගින් හොරා යන තාරකා රාශිය සහ අසමේය තාරකා රාශිය අතර සම්බන්ධයක් ගොඩනැගීමට හැකියාව තිබෙන බව මරියා පවසනවා. නමුත් ඒ සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති බව පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥයන් වන ජෙරල්ඩ් හෝකින්ස් සහ ඇන්තනී ඇවේනි පවසනවා. පුරාවිද්‍යාඥයෙක් සහ ලේඛකයෙක් ලෙස ප්‍රකට එරික් වොන් ඩැනිකන් පවසන්නේ මීට අවුරුදු දහස් ගණනකට පෙර පෘථිවියට පැමිණි වෙනත් ජීවීන් කොටසක් වෙනුවෙන් නස්කාවරුන් විසින් මෙම රේඛා නිර්මාණය කර ඇති බවයි. ඔහුගේ මතයට අනුව පැමිණි පිටසක්වල ජීවීන්ගේ යානා ගොඩබැසීම නිසා එම යානාවල තිබුණු අධිපීඩන එන්ජින් හේතුවෙන් මෙම මූලික හැඩයන් කාන්තාර පොළොවේ මතුවීමට හැකියාවක් තිබිය හැකි බවයි. එය සත්‍යයක් විය හැකිද? කෙසේ වෙතත් එම මතය නිෂේධනය කරමින් ඇමරිකානු පර්යේෂකයෙකු වන ජෝ විකල් විසින් සරල තාක්ෂණයක් භාවිතයෙන් කිසිදු ගුවන් ආධාරයකින් තොරව දින කිහිපයකින් විශාල රූප පවා ප්‍රතිනිර්මාණය කළ හැකි බව ඔප්පු කළේය. 2011 වර්ෂයේදී ජපානයේ යමගාටා විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් විසින් මෙම භූමිය තුලින් තවත් නව කුඩා රූප දෙකක් සොයා ගන්නා ලදී. ඉන් එකක් මිනිස් හිසකට සමාන වන අතර එය නස්කා ශිෂ්ටාචාරය ආරම්භයේ හෝ ඊට පෙර නිර්මාණය වූවක් ලෙස කාල නිර්ණය කර ඇත. අනෙක් රූපය වන්නේ සත්ව රූපයකි. එහි කාල නිර්ණය සිදු කර නොමැත. ස්මිත්සෝනියන් සංග්‍රහයේ 2019 ජූලි මාස ලිපියකින් ජපාන් පර්යේෂණ කණ්ඩායමේ නව සොයා ගැනීම පිළිබඳව තවත් විස්තරක් ඉදිරිපත් කර තිබුණි. එහි සඳහන් වන පරිදි මෙහි ඇති පක්ෂී රූප අතර වැඩි වශයෙන් කාන්තාර නොවන ස්ථානවල වාසය කරන පක්ෂීන්ද දක්නට ලැබේ. නස්කාවරු විසින් මෙම රූප නිර්මාණය කළා නම් මෙම රූප සහ හැඩතල අතරට වුන් ජීවත් වූ පරිසරයේ වාසය නොකරන පක්ෂීන්ගේ රූප ඇතුළත් වූයේ කෙසේද? දකින්න නොලැබෙන එවැනි සත්ව රූප නිර්මාණය කිරීමට ඔවුන්ට හැකියාව ලැබුණේ කෙසේද යන ගැටලු මතුවේ. කෙසේ වෙතත් මේ ගැන අදහස් දක්වමින් සුපුරුදු ලෙස පුරාවිද්‍යාඥයන් පවසන්නේ මෙම ස්ථානය නස්කාවරු විසින් ඔවුන්ගේ උත්සව පැවැත්වීම සඳහා සාදාගත් ස්ථානයක් ලෙස හඳුන්වයි. යොහාන් රයින්හාර්ඩ් වැනි බොහෝ පුරාවිද්‍යාඥයන් විශ්වාස කරන්නේ මෙම රේඛාවල ආගමික අර්ථයක් ඇති බවත් සාර්ථක අස්වැන්නක් ලබා දෙන දෙවිවරුන්ට නමස්කාර කිරීමට මේවා නිර්මාණය කර ඇති බවත්ය. පිළිබඳව අධ්‍යයනය කළ නිව්යෝක් ලෝන් අයිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ඇමරිකානු ඉතිහාසඥයෙකු වන පෝල් කොසොක් සත් ජනපදයේ පුරාවිද්‍යාඥ රිචඩ් පී. ෂෙඩෙල් සහ ජර්මන් ජාතික ගණිතඥවරියක වන මයා හී. පිටසක්වල ජීවීන් සඳහා පිටසක්වල ජීවීන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් නස්කාවරු මෙම අනුකිත රේඛා හෝ ජනමිතික හැඩයන් හා රූප සටහන් නිර්මාණය කළා විය හැකි බවයි. මක්නිසාද යත් මෙහි ඇති කුරුල්ලෙකුගේ රුව සහිත රූපය සහ වඳුරු රූපය අඩි 305ක් පමණ විශාලය, මකුළු රූපය අඩි 154ක් පමණ විශාලය. ඒ අනුව පෙර සඳහන් කළ පරිදි ගුවනේදී පමණක් දර්ශනය වන මෙම රූප නස්කාවරුන් නිර්මාණය කරනු ලැබුවේ තම ශිෂ්ටාචාරයේ ජීවත් වන පෘථිවිවාසී ජනතාව සඳහා නොවන බවත් ඒවා ගුවනින් පැමිණෙන වෙනත් ජීවීන් කොටසක් වෙනුවෙන් නිර්මාණය කරන ලද බවත් පැවසෙනවා. එසේනම් පිටසක්වල ජීවීන් සමග පෘථිවිවාසීන් දැනට අවුරුදු දහස් ගණනකට පෙර සිට සබඳතා පවත්වා තිබෙනවාද?
සහ නස්කාවරු අතර තිබුණේ කවරාකාර ගනුදෙනුවක්ද? එම ගැටලු මානව ශිෂ්ටාචාරය තුළ තිබෙන තවත් කුතුහලය දනවන ගැටලු වේ. කෙසේ වෙතත් මෙම රේඛාවල මූලාරම්භය හා අරමුණ බොහෝ පුරාවිද්‍යාඥයන්ට ජින්සෝ ප්‍රහේලිකාවක් බවට පත්වී ඇත. තවමත් සොයාගත නොහැකි වූ ප්‍රහේලිකාවේ කොටස් බොහෝමයක් පවතී. තවමත් පිළිතුරු නොමැති ගැටලු බොහෝමයක් ඇත. ඒවා වසර 2500කට පෙර පේරු රාජ්‍ය තුළ වර්ධනය වූ අසාමාන්‍ය සංස්කෘතියක නොවිසඳුණු සාක්ෂි වේ.